මෝර්නිං මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මම රසම රස එළවලු සුප් එකක් හදාගන්න කියලා තමයි හදන්නේ. ඉතින් මට හිතුණා ඉතින් ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න. අද මම අරගත්තේ එළවලු වර්ග ටික තමයි ගෝවා. ඒ වගේම ලීක්ස් මට මෙතන මම ඔයාලට පෙන්නලා නෑ. ඒ වුණාට මම ලීක්ස් ටිකක් අරගත්තා. අල, කැරට්, ඒ වගේම වට්ටක්කා රස කරගන්න තක්කාලි තමයි මම අද අරගෙන තියෙන්නේ. ඉතින් එළවලු ටික මෙන්න මේ විදියට හොඳට සෝද ගන්න ඕන. ඉතින් ඔයාලා දන්නවනේ ඒක. එළවලු ටික සෝදගත්තා. ඊට පස්සේ එළවලු ටික මම චුට්ටක් වතුර බේරෙන්න පැත්තකින් තියලා ඉවර වෙලා මම සුප් එක හදන භාජනේ සෝද ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් ඔයාලත් මං වගේද? මං ඇත්තටම මේ වීඩියෝ කොටස ටිකක් පාස්ට් දාලා තියෙන්නේ. මොකද ගොඩාක් වෙලා මේක මම හේදුවා. මොකද මේක අලුත් භාජනයක්. ඉතින් අලුත් භාජනයක් නිසා හරිය පරිස්සමට අනිත් එක තමයි මේක වීදුරු භාජනයක්. ඉතින් ඒ නිසා මං හරිය පරිස්සමට තමයි සෝදගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට උණු වතුර ටිකක් දාලා තම්බ ගන්නවා. ඉතින් මගේ හස්බන්ඩ් දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් මට අරන් දෙන තෑගි මං කිසිම දෙයක් එහෙම අර පරිස්සමට පාවිච්චි කරන්නේ නෑ. මං හරිය පරිස්සමින් හරීම මගේ හදවත වගේ ආදරෙන් තමයි මං ඇත්තටම පරිස්සමින් පාවිච්චි කරන්නේ. හදවතට Tamanට ආදරේ කොයි විදිහටද ඒ තරම්ම මගේ හස්බන්ඩ් මට අරන් දෙන බඩු වලට මං ගොඩාරියක් ආදරෙයි. ඉතින් මං හරිය පරිස්සමින් ඒක සෝදලා ඊට පස්සේ උණු වතුර ටිකක් දාලා තැම්බෙන්න තිබ්බා. ඉතින් ඊට පස්සේ මම චිකන් ටික තමයි තම්බ ගන්නේ. චිකන් ටිකට මම විනාගිරි ටිකක් ඒ වගේම ලුණු ටිකක් ගම්බිරිස් ටිකක් දාලා හොඳට තම්බ ගන්නවා. ඇත්තටම මම අද හදාගන්නේ චිකන් සුප් එකක්. ඉතින් එළවලු සුප් එකක් කියලා කිව්වට මම චිකන් ටිකක් දානවා. මොකද බබාලා දෙන්න ඒ චිකන් නිකන් කන්න කැමති නැහැ. ඉතින් බත් එක්ක කරි විදියට හැදුවාම එහෙම කන්න කැමති නැහැ. ඉතින් එයාලා දෙන්නට චුට්ටක් කවන්න ඕන නිසා මට හිතුණා අද චිකන් ටිකක් දාගන්න ඕන කියලා. ඉතින් චිකන් ටික බැදලා තමයි මම ඇත්තටම දාගන්නේ. ඉතින් ඊට කලින් ඉස්සෙල්ලාම චිකන් ටික මම තම්බගෙන ඉන්නවා. එතකොට තම්බලා බැද්දාම ඇත්තටම ගොඩාක් රසයි. ඒ වගේම හොඳ මෙලකට වගේ තියෙනවා, බුරුල්ව වගේ තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් කහ ටිකක් දාගන්නත් පුළුවන්. ඉතින් මම කහ දැම්මේ නෑ. ඉතින් චිකන් ටික තම්බ ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට එළවලු ටික කපා ගන්නවා මම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සුප් එකක් හදන්න එළවලු කපන විදිහක් තියෙනවනේ. මං හිතන්නේ සුප් එකට අපිට ඕන නම් චොප්සි විදිහට කපා ගන්නත් පුළුවන්. ඉතින් අර ඒම ගොඩාක් හීනියට කැපුවාම මං හිතන්නේ සුප් එකේ රස වෙනස් වෙනවා. මොකක් හරි එහෙම රසයේ වෙනසක් වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම ගොඩාක් වෙලාවට මං හිතන්නේ සුප් හදන කට්ටිය එළවලු මේ විදියට ලොකු කෑලි විදියට කපා ගන්නෙ. එතකොට තමයි අර සමහර කට්ටිය සුප් එක බ්ලෙන්ඩ් කරන්නේ නැහනේ. අර කෑලි හැපෙන්නනේ කන්නේ. එතකොට මං හිතනවා ඇත්තටම ගොඩාක් රසයි කියලා. මමත් ඒ විදියට සුප් කන්න තමයි කැමති. ඒ කියන්නේ කෑලි ටික කාලා සුප් එක බොන්න තමයි කැමති. ඒ වුණාට ඉතින් අද නම් මම සුප් එක බ්ලෙන්ඩ් කරගන්නවා චූටි කෑල්ලක්වත් නැති වෙන්න. මොකද මගේ අම්මට කන්න ටිකක් අමාරුයිනේ. යාට කවන නිසා සුප් එක පොවන නිසා පොවන්න පුළුවන් විදියට තමයි හදාගන්නේ. ඉතින් මෙන්න මේ විදියට දැන් මගේ චිකන් ටිකක් තැම්බීගෙන එනවා. දැන් නම් චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මං වතුර ටික නම් අයින් කරගන්නවා. ඇත්තටම මේ වතුර ටික අපිට දාගන්න පුළුවන් නම් අපේ සුප් එකට ගොඩාරියක් රසයි. ඉතින් මං සුදු ලුණුත් එකතු කරගත්තා. ඒ වගේම පරිප්පුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මං භාජනයේ ලිපේ තියලා මෙන්න මේ විදිහට ඉස්සලාම් පරිප්පු ටික දාලා ඊට පස්සේ එළවලු ටික දාලා වතුර ටික දාගන්නවා. ඉතින් ඔයාලා දන්නවනේ සුප් හදන විදිහ. ඉතින් ගොඩාරියක් රසයි. මමත් ඇත්තටම නිතරම හදන දෙයක් මේක මගේ බබාලා දෙන්නට අම්මට. මොකද මගේ අම්මා අසනීපෙන් ඉන්නේ. ඉතින් එයාට සුප් බොන්න එයා හරිම ආසයි. ඉතින් සුප් මං නිතරම ගෙදර හදන නිසා මට හිතුණා ඔයාලත් එක්කත් මේ වීඩියෝ එකක් අරගෙන ආවොත් හොඳයි කියලා.
ඉතින් මෙන්න මේ විදිහට ලොකුවට කපාගත්ත එළවලු ටික මම මෙන්න මේ විදිහට දාගන්නවා භාජනයේට. දාලා ඉවර වෙලා මේ ටික හොඳට තැම්බෙන්න වැහෙන්න තියනවා. ඉතින් මේකට බටර් චුට්ටකුත් මම දාගත්තා. මොකද එතකොට අර ලස්සන තෙල් පාටක් ඒ වගේම රසයක් ගුණයක් ඒ හැම දෙයක්ම එකතු වෙන නිසා හරි ලස්සනට මම මෙන්න මේ විදිහට එළවලු ටිකක් දාලා තෙල් ටිකකුත් ඇඩ් කරගත්තා. ඉතින් රස අනුව ලුණුත් දාගන්නවා. ඉතින් මම මේකට ඇත්තටම සුප් කැටයකුත් එකතු කරගත්තා. මට ඒක ඔයාලට පෙන්වන්න බැරි වුණා. රස වෙන්න මම තවත් ගම්බිරිස් ටිකකුත් දාගත්තා. ඉතින් මේක ටෙම්පරාදු කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ටෙම්පරාදු කරලා හැදුවාම ඇත්තටම අමුතුම රසයක් එනවා. නමුත් මට අද ටෙම්පරාදු කරන්නත් අමතක වුණා. ඒක නිසා මම මේකට උඩින් බටර් ටිකක් දාගත්තා. ඉතින් මට ඒකත් රෙකෝඩ් කරගන්න අමතක වුණා. ඊට පස්සේ මම තම්ම ගත්ත චිකන් ටික මෙන්න මේ විදිහට පොඩ්ඩක් ෆ්‍රයි පෑන් කරගන්නවා කියලා කියන්නේ වගේ චුට්ටක් මම බැද ගන්නවා. අර ගොඩාක් ලොකුවට ගැඹුරු තෙලේ බදිනව නෙමෙයි. බට මොකද මම සුප් එකක් නේ හදන්නේ, එළවලු සුප් එකක් නේ. ඉතින් ඒක නිසා තමයි මම ඇත්තටම බටර් ටිකක් දාලා මේක හොඳට චුට්ටක් බැද ගන්නවා. එහෙම ගොඩාක් හයි වෙන්නම බැද ගන්නව නෙවෙයි. ඉතින් චිකන් ටික චූටි චූටි කෑලි වලට කැඩුවා. කඩලා මං ඔන්න ඉතින් අතින්ම ඇඩ් කරා. මොකද මම ගොඩාක් වෙලාවට ආස උයනකොට මගේ අතේ පදමට ඒ කියන්නේ මගේ අතින්ම අරගෙන ලුණු දාන්න, අතින්ම අරගෙන ගම්බිරිස් දාන්න, ඒ වගේ අතින් හැම දෙයක්ම ඒ කියන්නේ අර පිට රටවල් වල වගේ ග්ලව්සස් දාලා වැඩ කරන්න එහෙම මං හරිම අකමැති. ඉතින් එහෙම දාලා වැඩ කරන අවස්ථාවන් තියෙනවා නැතුවම නෙමෙයි. ඒ වුණාට ඇත්තටම ගෘහණියක් විදියට පුංචි බබාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට මට ඒක ටිකක් අපහසුයි. ඉතින් ඒක නිසා මං චිකන් ටික අතින්ම කඩලා අතින්ම ඇඩ් කරගත්තා. මොකද මං හිතනවා ඇත්තටම ගෘහණියක් විදියට අම්මා කෙනෙක් විදියට උයද්දී අතේ පදම දන්නවනම් අතේ පදම කොච්චරක් දාන්න ඕනේද කියලා දන්නවනම් ඒ තමයි නියම ගෘහණිය කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මගේ ආච්චිත් එහෙමයි. එයා ගොඩාක් වෙලාවට අතින් තමයි හැම දෙයක්ම ලුණු, ගම්බිරිස් ඒ වගේ එයා බය නැතුව අතින් දානවා. ඉතින් සීනි අර වගේ අර කෑම රස කරගන්න දාන හැම දෙයක්ම එයා අත පාවිච්චි කරලා තමයි මේව කරන්නේ. ඉතින් ගොඩාක් වෙලාවට හැඳි පාවිච්චි කරනවා හරිම අඩුයි. මොකද ආච්චි කුක් කෙනෙක්. ඉතින් ආච්චි කිලෝ එකක් කිව්වත්, කිලෝ 10ක් කිව්වත්, කිලෝ 15ක් කිව්වත් ඇත්තටම මගේ ආච්චි දන්නවා අතින් දැම්මාම මේ පදම හරියටම හරිය කියලා. ඉතින් මටත් ඒ වගේ ඇත්තටම මේ සුප් එක මම රස බලන්නෙවත් නැතුවයි හැදුවේ. ඉතින් හදලා ඉවර වුණාට පස්සේ මේකේ කිසිම අඩුවක් තිබ්බේ නැහැ. පුදුමාකාර රසක් තමයි තිබ්බේ. ඉතින් මගේ බබාලා දෙන්න සුප් බොන්න පොඩ්ඩක් අකමැති. ඒ වුණාට අද නම් එයාලා දෙන්න හොඳට මේ සුප් එක බිව්වා. ඉතින් මම මේකට රස වෙන්න තව දෙහි බිංදු දෙක තුනකුත් ඇඩ් කරගත්තා. ඔයාලා බලයි දැන් සූප් භාජනයේ භාගයක්ම අඩුයි නේද කියලා. ඇත්තටම ඔව් භාගයක්ම අඩුයි. මොකද මගේ අම්මයි තාත්තයි පුංචි එයාලා වෙජිටේරියන්. ඉතින් එයාලට මම හැදුවේ නැහැ. ඒ කියන්නේ චිකන් දාලා හැදුවේ නැහැ. චිකන් නැතුව වෙනම අරන් තිබ්බා. අරන් තියලා තමයි ඇත්තටම මම ඉතුරු ටිකට තමයි අපිට චිකන් දාගත්තේ. මොකද මමයි හස්බන්ඩ්යි බබාලා දෙන්නයි විතරයි චිකන් මස් මාළු කන්නේ. එයාලා කන්නේ නැති නිසා එයාලට වෙනම අරන් තිබ්බා. ඊට පස්සේ රෑ වෙන්න ටිකක් හවස් වෙන්න වගේ මම පාන් ටෝස්ට් කරගත්තා. මොකද සුප් ඉතුරු ඒවා තියෙනවනේ. එතකොට අපිට රෑට පාවිච්චියට ගන්න පුළුවන් නිසා. ඉතින් කෑම ටික හදලා ඉවර වෙලා දන්නේම නැතුව හවස් වුණා. ඉතින් බුදුන් වැඳලා ඉවර වෙලා හරීම ලස්සන හැන්දෑවක් තමයි තිබුණේ. ඉතින් එළියත් හරීම ලස්සනයි. මට හිතුණා ඔයාලව එළියට පොඩ්ඩක් එක්කගෙන යන්න ඕන කියලා. ඉතින් එහෙනම් දිගටම මාත් එක්ක රැඳිලා ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ගොඩාක් ආදරේ. එහෙනම් ගිහින් එන්න. ඔයාලා පරිස්සමින් ආදරෙන් සතුටින් ඉන්න.